හරි සුබදසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අද මම කතා කරන්න යන්නේ 1972 ආණ්ඩු ක්‍රමයේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය ගැන. හරි මම හිතරම මේ දවස් ටිකේ උණ හින්දා කියන පුතේ උණ හැදුනාම් බම් වැඩක් නැහැ කියලා එක ඒ කියන්නේ මතක දේවලුත් අමතක වෙනවා. ඒ නිසා මම ඇත්තටම එතකොට පන්ති පස්සේ ලැබුවේ නැහැ. තාම කිව්වර බෑ. නමුත් අපි කතා කරමු 1972 ආණ්ඩු ක්‍රමයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියන එක ගැන කතා කරනකොට මෙතෙක් වෙලාවක් අපිට මේ ටොපික් එකක් කතා කරන්න හම්බුන්නේ නැහැ. ඒ කියන්නේ මේක පළවෙනි වතාවට අපි කතා කරන්නේ මේකේදී. ඒ නිසා අපි මෙයාට කියන මොනාංගයක්ද මෙයා නවාංගයක්. මොනාංගයක්ද පුතේ මෙයා නවාංගයක්. ඒ කියන්නේ අලුත්ම අංගයක්. හරි. මේව ගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය පිළිබඳ 54 එක ව්‍යවස්ථාව තුළ විධිවිධාන දක්වනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය අපි කියමු මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය නම් මේක සමාජික සංඛ්‍යාව මම වර මතක ඇති 1972 ආණ්ඩු ක්‍රමයේ මුල් පාඩම් වල අර chart එක ඇතුලේ යන්න මේ වගේ chart එකක් එකකින්මයි අපි ගන්නෙ. සමාජික මේක මොකද්ද පුතේ 5යි වර මතක නම් නිල් කාලයේ වසර 4යි මේක ගැන යෝජනාවක් ගැන කතා කරනකොට 3ක් ඉන්න ඕනේ. යාට අපි කොහොම මොන පූර්ණේද පුතේ ඝන පූර්ණය කියලා කිව්වා. එතකොට මෙන්න මේ විදිහට අපි හදාගත්ත මොනවාද 5 4 3 කියලා. එහෙනම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ සභාවේ සමාජිකයෝ 5යි නිල කාලයේ වසර 4යි ඝන පූර්ණය 3යි. එතකොට මෙහෙම ගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ සමාජිකව පත් කරේ පුතේ ජනාධිපතිවරයා විසින්. කවුද කරන්නේ? ජනාධිපතිවරයා විසින්. දැන් මෙන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඇති කිරීම දිහා බලනකොට මේක ඇති කිරීමේ ප්‍රධානම අරමුණු තුනක් තියෙනවා. ප්‍රධාන අරමුණු තුනක් තියෙනවා. එක එකක් තමයි ජාතික රාජ්‍ය සභාව සකස් කරන ලද පනත්වල ජාතික රාජ්‍ය සභාව සකස් කරන ලද පනත්වල ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කිරීම. ව්‍යවස්ථානුකූලභාවය කියලා කියන්නේ මෙයාලා ආණ්ඩු ක්‍රම ජාතික රාජ්‍ය සභාව හදන නීති ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකකද නැතිද කියලා බලන එක. හරි. දෙවෙනි එක තමයි මෙන්න මේ ජාතික රාජ්‍ය සභාවට නීති සම්පාදනයට සහාය දීමට. ඒ කියන්නේ නීති හදන්න උදව් කරන්න. අපි කියනවා මොකද්ද? නීති සම්පාදනයට සහාය දීම. තුන්වෙනි එක තමයි ජාතික රාජ්‍ය සභාවේ උත්තරීතරභාවය ආරක්ෂා කරන එක. වෙන්නේ නම් ප්‍රධාන අරමුණු තුනක් කියන බෑන් මොකද්ද අපි කියනම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ සභාවේ කරන නවාංගයක් ආණ්ඩු ක්‍රමයේ 54 එක ව්‍යවස්ථාව තුළ විධිවිධාන දක්වනවා. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය දිහා බලනකොට සමාජිකයෝ 5යි නිල කාලයේ වසර 4යි යෝජනාවක් ගැන කතා කරනකොට පුතේ 3 දෙනෙක් අනිවාර්යෙන් ඉදිරිපත් වෙනවා. මෙහෙම ගත්ත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය ගැන තව ටිකක් අපි දුරට බලාගෙන ගියොත් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ යම් කිසි යෝජනාවක් ගැන හොයලා බලන්න කෙනා තමයි කවුද? මහා ලේකම්වරයා. කවුද පුතේ බලන්නේ? මහා ලේකම්වරයා. හරි. මහා ලේකම්ට එක හොයලා බලන්නේ කියලා කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා පුජ්‍යලයෝ. මෙන්න මෙයාලට තමයි කියන්න පුළුවන් එකේ තියෙන පොඩි ගොන් අයිටම් ටිකුත් එක කතානායක දෙක නීතිපති කතානායක නියෝජ්‍ය කතානායක මට චුට්ටක් ඔය උනේදම පොඩි තියෙනවා පොඩි ගැටලුවක් එහෙම අමතක වෙන චුට්ටක් හිතන්න එපා. නියෝජ්‍ය කතානායක 3 නීතිපති. පින්නේ දුන right. කියන්න කවුද? කතානායක නියෝජ්‍ය කතානායක නීතිපති. පාරක් කරන්නේ එහෙම. පළවෙනි තුනේ කියලා ගන්න මොනවාද? කතානායක නියෝජ්‍ය කතානායක නීතිපති. කියලා බලන්න බලන්න. කතානායක නියෝජ්‍ය කතානායක
නීතිපති. ඊට පස්සේ තියෙනවා ගොමු උත්තරයක්. ඒක අපි කියනවා හතරවෙනි උත්තරේ තමයි ඕනෑම පුරවැසියෙක්. මොකෙද්ද? ඕනෑම පුරවැසියෙක්. ඊළඟට තියෙනවා මම පුතේ තව එකක් ජාතික රාජ්‍ය සභාවේ മന്ത്രിවරුන්ට සමාන මන්ත්‍රීන් සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඝන පූර්ණයට සමාන. ජාතික රාජ්‍ය සභාවේ ඝන පූර්ණයට සමාන. ඝන පූර්ණය කියන පුතා 20යි. ඒ කියන්නේ മന്ത്രിවරු 20කට ඉදිරිපත් කරන්නත් පුළුවන්. අවසානට 6 වෙනි එක කියන මොකද්ද? පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙක්. පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙක්. හරි. දොරොන්න කට්ටියක් ඉන්නවා එක. කතානායක ඉන්නවා. නියෝජ්‍ය කතානායක ඉන්නවා. නීතිපති ඉන්නවා. ඕනෑම පුරවැසියෙක් ඉන්නවා. ජාතික රාජ්‍ය සභාවේ ඝන පූර්ණයට සමාන මන්ත්‍රී සංඛ්‍යාවක් ඉන්නවා. පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙක් ඉන්නවා. මෙයාලගෙන් අහලා මෙයාලා කිව්වට පස්සේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විසින්මයි පුතේ පනත් විභාග කරනවා. පනත් මනා කරනවාද විභාග කරනවා. ඒකේ පනත් වර්ග දෙකක් තියෙනවා. විභාගෙට අහනවා මේවා. ඒකේ පනත් වර්ග දෙකක් තියෙනවා. එකක් අපි කියන පුතේ සාමාන්‍ය පනත්. ඒක මොනවාද? සාමාන්‍ය පනත්. දෙක අපි කියනවා හදිසි පනත්. කියන බලන්න දෙක මොනවාද පුතේ? එකක් සාමාන්‍ය පනත්, හදිසි පනත්. හැබැයි මේකේ හදිසි පනත් හඳුන්වන තව නමක් තියෙනවා. කතාව තේරුම් ගන්න. හදිසි පනතක්ද කියලා එක දැනගන්න ක්‍රමය තමයි පනතේ මුලින්ම පටන් ගන්නකොට ලියලා තියෙනවා ජාතියේ හිත සුව පිණිසයි කියලා. ඩිම්ම ලියලා තියෙනවා. මොනවා කියලා ලියලා තියෙන පුතේ? ජාතියේ හිත සුව පිණිසයි කියලා. ඒ නිසා මේ හදිසි පනත් වලට ඕන නම් කියනවා ජාතියේ හිතසුව පිණිසයි සඳහන් වන පනත්. එහෙම ලියන්න පුළුවන් මොතේ. සාමාන්‍ය පනත්, හදිසි පනත්. හදිසි පනත් වලට ඕන නම් කොහොමද පුතා? ජාතියේ හිතසුව පිණිසයි සඳහන් වන පනත්. හැබැයි සාමාන්‍ය පනතක් ඉදිරිපත් වුණොත් මේකමයි පුතේ සති දෙකක් ඇතුළත. සති කියන පුතේ දෙකක් ඇතුළත විභාග කරන්න ඕනි. ඒ කියන්නේ දින වලින් ගත්තොත් නම් දින කීයක්ද මයි දරුවෝ? 14ක්. දින 14ක් ඇතුළත විභාග කරන්න. හැබැයි හදිසි පනතක් ආවොත් එහෙම දින වලින් ගත්තොත් මයි පුතා දින එකක්. දින වලින් ගත්තොත් දින කීයක්ද? දින එකක්. හැබැයි ඒ කියන්නේ මයි පුතේ පැය වලින් ගත්තොත් මයි පුතේ කියන්නේ පැය 24ක් ඇතුළත විභාග කරන්න ඕනි. කියන්න බලන්න මොනවාද පනත් වර්ග දෙක? සාමාන්‍ය පනත්, හදිසි පනත්. සාමාන්‍ය පනතක් නම් සති දෙකයි, දින 14යි. හදිසි පනතක් නම් දින එකයි, පැය 24ක් ඇතුළත විභාග කරන්න ඕනි. හරි. මෙහෙම පනතක් විභාග කරලා මෙයාලා දුන්න තීරණ තියෙනවා 3ක්. ඒකේ එකක් තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වේ. ඒක මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟයි. දෙවැනියට තියෙනවා මේකම ගන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ නොවේ. එක මොකද්ද? එකඟ වේ. දෙක මොකද්ද? එකඟ නොවේ. 3 තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වේද නොවේද යන්න සැක සහිත වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ වේද නොවේද යන්න සැක සහිත වේ. අසන සරල කතාව. බලන්න ඔලුවට දාගන්න පුළුවන් එක ෂොට් එකට හරියට. මම බැලුවා විනාඩි 9යි ගිහින් තියෙන පාඩම ගන්න. පාඩම ඉවරයි. හැබැයි මම අල්ලගන්න. 1972 ආණ්ඩුක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියන්නේ නවාංගයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 එක ව්‍යවස්ථාවේ විධිවිධාන දක්වන යනවා සමාජික ඉන්නවා 5ක් නිල කාලයේ වසර 4යි ඝන පූර්ණේ 3යි. මෙහෙම ගත්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය ගැන කතා කරනකොට මෙයා ඇති කිරීමේ ප්‍රධාන අරමුණු 3ක් තියෙනවා. එකක් ජාතික රාජ්‍ය සභාවේ ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කරන එක, දෙක ජාතික රාජ්‍ය සභාවට නීති සම්පාදනයේ සහාය වෙන එක, තුන ජාතික රාජ්‍ය සභාවේ උත්තරීතරභාවය ආරක්ෂා කරන එක.
හරි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණයට පනතක් ගැන හොයන්නේ කියලා කියන්න පුළුවන් එකම කෙනා කවුද පුතේ? මහලේකම්වරයා. එයාට කියන්න පුළුවන් අය කතානායක, නියෝජ්‍ය කතානායක, නීතිපති ඕනෑම පුරවැසියෙක් කියන ගොන් කතාවක්. ඕනෑම පුරවැසියෙක් ඔක්කොම අයිති වෙනවා. හැබැයි ලංකාවේ හදපු පළවෙනි ආණ්ඩු ක්‍රමය නිසා පොඩි පොඩි දුර්වලතා තියෙන්න පුළුවන්. ඒවා අපේ උරුප්පලා පෙන්නන්නේ නැහැ. හරි. ජාතික රාජ්‍ය සභාවේ ඝනපූර්ණයට සමාන මන්ත්‍රීන් සංඛ්‍යාවක් පිළිගත් දේශපාලන පක්ෂ නායකයෙක්. ඒ කියන්නේ මන්ත්‍රීවරු 20ක් කියලා කියන්න පුළුවන් ජාතික රාජ්‍ය සභාවේ ඝනපූර්ණය 20යි මතක තියාගන්න ඕනේ. ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය ඉදිරිපත් කරන පනත් වර්ග දෙකයි. එකක් අපි කියනවා සාමාන්‍ය පනත්, දෙක අපි කියන මොනවාද? හදිසි පනත්. පුතේ සාමාන්‍ය පනතක් නම් ඇත්තටම ගත්තොත් එහෙම සති දෙකක්. ඒ කියන්නේ දින 14ක් ඇතුළත විභාග කරන්න ඕනේ. ජාතියේ හිතසුව පිණිසයි කියන හදිසි පනතක් නම් පුතේ දින එකක්. ඒ කියන්නේ පැය 24ක් ඇතුළත විභාග කරන්න ඕනේ. එයාලා දීපු තීරණ තුනයි. එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ වේ. දෙක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ නොවේ. තුන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකඟ වේද නොවේද යන්න සැක සහිත වේ. හරි. කොහොම වුණත් නවසන ගලා ගන්න. කොහොම වුණත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය පනතක් ප්‍රතික්ෂේප කළොත් ඒ ප්‍රතික්ෂේප කරන ලද පනත නැවත ජාතික රාජ්‍ය සභාව 3න් 2කින් සම්මත කළොත් ජාතික රාජ්‍ය සභාව දන්නවා රටේ නීති සම්පාදිත ආයතන නම ව්‍යවස්ථායකගේ නම මොකක්ද 1972 තිබෙන ජාතික රාජ්‍ය සභාව. ඒකෝට ජාතික රාජ්‍ය සභාව. එයාගේ ආරක්ෂාවට මේ ඔක්කොම හැදුවේ. හදිස්සියාරි අධිකරණයේ ප්‍රතික්ෂේප කරන පනත මේ ජාතික රාජ්‍ය සභාවේ පුතා 3න් 2කින් සම්මත වුණොත් ඒක රටේ මොකක් වෙනවද? නීතියක් වෙනවා. එහෙනම් එතනදී පුතා කවුද බලවත් කරලා තියෙන්නේ? ජාතික රාජ්‍ය සභාව බලවත්. උත්තරයි කතාව. මේකට අපි කියන මොකද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණ සභාව. මොන හරි ගැටලු තිබ්බොත් ඊළඟ පන්තියේදී ඔයාලට අහන්න පුළුවන්.